සොයායන්ට ලැබුණු ජීවිතයක්. මේ ජීවිතේ අපි ලෞකික වැඩ කරනවා, ගේ දොර හදනවා, විවාහ වෙනවා, දරුවන්ව හදනවා, රැකී ආරක්ෂා කරනවා. ඒ එකක්වත් විපාක කියලා නෑ අපේ බුදුහාමුදුරු. ඒ එකක්වත් වැරදි කියලා නෑ. හැබැයි මතක තියාගන්න මේ ලැබුණේ නිවන් මඟට ලං වෙන්නම ලැබුණු ජීවිතයක්. ඒ වෙනුවෙන්ම ලැබුණු උත්පත්තියක මේ ඉන්නේ. ඒකෙන් දැනට ඉපදිච්ච වෙලාවේ ප්‍රමාද වෙන්න එපා. බුදුහාමුදුරුවෝ ඔබට මට දේශනා කළ කරණීයමත්ත සූත්‍රාටුවාවේ සඳහන් වෙනවා කරුණු 8ක් ගැන නිතර හිතන්න. සංවේගයෙන් මේ කරුණු 8 මෙනෙහි කරන්න. අපේ පින්වතුන් මිනිත්තු 5ක් මේ කරුණු 8 අන්තිමටම ඉගෙනගෙන අද මේ ශ්‍රවණය නතර කරමු, මේ දේශනාව නතර කරමු. මෙච්චර පින්වත් භූමියක ඉපදිච්ච වෙලාවේ අෂ්ට මහා සංවේග වස්තු උදේ හවස සිහි කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මොනවද අෂ්ට මහා සංවේග වස්තු? පළවෙනි එක මම මේ ජීවිතෙන් කවදා හරි වෙනස් ජීවිතයකට ගිහිල්ලා තමයි අකමැති තැනක ඉපදෙන්නේ, අකමැති අයත් ඉපදෙන්නේ. මම හලවිට අද මෙතන ඉඳලා මම පිටතින් කැලණිය පුදදිනේම කුණු බාල්දියක අනුදෙක් වෙන්නේ. ඔබ කුණුදිනේ කියලා ඉපදෙන්නේ. ඒක මට ටිකක් මේකව අදලා පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරනවා කියන දේ උදේ හවස සිහි කරන්න වෙනවා. පළවෙනි සංවේග වස්තුව මම යන්නේ ඉපදෙන්න ඕනේ කියලා හිතන්න. දෙවෙනි සංවේග වස්තුව මගේ ජීවිතයේ කොච්චර කාලයක් ගතවෙනවා. අද මෙහෙම තියාගන්න අතපයෙන් ඉන්න මට ඕන විදියට මට ඕන තැන තියාගන්න බැරි වෙනවා. ඒක සුදු දෙකෙනවා. මේ සුදු බදලේ ඉතිරි උදේ මගේ ජීවිතේ ජීවිතයේ සැලසුම් ඇතුළත ජීවිතයේ කිසිම දැක්කට මායයක් දෙකකින් නැහැ. කතා කර ගමන් ගන්න ඕන. ඒ නිසා ගත කරන ජීවිතේ මේ සංවේග වස්තු 4ම සිහි කරන්න. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය, ජාති, ජරා, ව්‍යාධි, මරණ සංවේග වස්තු 4ක් එක අතකින් තරම් දින මම මේ වැඩ කරන්නේ. බුදු සසුනේ පිහිට ලබන සුදුසුම තැන මම මෙතන මේ සංවේග වස්තු 4ට වැටෙන්න කලින් මගේ බුදුහාමුදුරුවෝ පිහිට ලබනවා. මම කියව සංවේග වස්තු 8ක් තියෙනවා කියලා. ඉතුරු 4ක් මිනිස්සු දෙකකින් කියලා අවසන් කරනවා. විස්තර කරන්න වෙලාවක් නැහැ. පින්වතුනි උදේ හවස මෙහෙම කරන්න. ජාති ජරා ව්‍යාධි මරණ වගේම මගේ මේ ජීවිතේ අපායට වැටුණොත් මම කොච්චර දුක් විඳින්න ඕනද? ඒ සංසාරේ අපායට වෙලා මම කොච්චර විඳවන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ සහතිකව දේශනා කරනවා මේ දුක්ඛ ඥානාදී මහජන සතරා